හෙලෝ කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මං හිතුවා අද day vlog එකක් අරන් එන්න. අද මට ටිකක් වැඩ අඩු දවසක්. අඩුයි කියන්නේ මේ සතියේ මුල් දවස් ටිකේ ටිකක් busy. අද ටිකක් වැඩ අඩුයි. ආච්චිට appointments මොකුත් නැහැ. එයාව කොහෙවත් එක්කගෙන යන්නත් නැහැ. අද ගෙදර තමයි ඉන්නේ. ඉතින් ගෙදර ඉඳලා ආච්චිවත් බලාගෙන මගේ වැඩත් කරගෙන මම කොහොමද අද දවස ගත කරන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. සාමාන්‍යයෙන් මම හැමදාම උදේ 6:00 7 වගේ වෙනකොට නැගිටිනවා. ඉතින් අදත් මම 7ට නැගිටලා මට හිතුණා චුට්ටක් එළියට ඇවිදින්න යන්න. ගොඩක් වෙලාවට මට එළියට යන්න හම්බ වෙන්නේ නැහැ උදේට. ඉතින් මට මේ විදිහට උදේට ඇවිදින්න යන්න හම්බ වෙන වෙලාව ගොඩක් අඩුයි. මොකද ගොඩක් තියෙන ආච්චිගේ අපොයින්ට්මන්ට්ස් හරි ස්විමින් වලට එක්කගෙන යනවා නම් හරි යාගේ ක්ලාසස් වලට යනවා නම් හරි හැම දෙයක්ම තියෙන්නේ උදේ වරුවට. ඉතින් මට ඒ නිසා උදේ වරුවේ හම්බෙන වෙලාව අඩුයි එළියට ඇවිදින්න යන. මේ විදිහට ඇවිදගෙන යද්දි මම මෙන්න මේ ලොකු මිදිවැල දැක්කා. මේකේ ගොඩක් හැදිලා තිබුණා. ඔක්කොම ඉදිලා කන්න පුළුවන් තත්ත්වයේ තිබ්බා. මෙහෙම තිබ්බට ඊශ්‍රායල් ජාතිකයෝ බහුතරයක් මේව කඩාගෙන යන්නේ නැහැ. කන්නේ නැහැ එම. මොකද ඒගොල්ලෝගේ රිලිජන් එකේ රූල්ස් වලට අනුව තමයි ඒගොල්ලෝ හැම දෙයක්ම කන්නේ බොන්නේ. ඉතින් ඒ අය කියන්න විස්තරාත්මකව මම දන්නේ නැහැ. නමුත් මම දන්නවා මෙයාලා පැලයක් හිටවලා ඒකෙන් ලැබෙන පළතුරු හෝ එළවලු හෝ වේවා අවුරුදු 3ක් යනකල් කන්නේ නැහැ. 4 වෙනි අවුරුද්ද ඉඳලා තමයි කන්න ගන්නෙ. ඒ වගේම හැම දෙයක්ම කොෂර් වෙන්න ඕන කන බොන දේවල්. ඉතින් කොෂර් කියන්නේ මෙයාලගේ ජුයිස් රූල්ස් වලට අනුව කන්න පුළුවන් සුදුසු තත්වයට පත් කරන එක තමයි කොෂර් කියන්නේ. ඉතින් කෑම බීම විතරක් නෙමෙයි ගොඩක් දේවල් ගොඩක් රූල්ස් තියෙනවා අනිත් හැම දෙයකටම එකින් එක කියන්න අමාරුයි. ඉතින් මේ තමයි මම කඩාගෙන ආපු මිදි ටික. මේවා මෙහෙම ගෙනාවට ආච්චි කන්නේ නැහැ. ඉතින් මම ඒ ටික තෝරලා සෝදලා මේ විදියට ටවල් එකක් උඩින් දැම්ම තෙත මාත්තු වෙන්න. මට දවස් කීපයක්ම වර්ක්අවුට්ස් කරන්න බැරි වුණා තිබුණ වැඩත් එක්ක. ඉතින් මට අද හිතුණා වර්ක්අවුට්ස් ටිකක් කරන්න ඕනේ කියලා. මම ගොඩක් මහතට ඉන්න කැමති කෙනෙක් නෙමෙයි ඇත්තටම. ඒ නිසා වර්ක්අවුට්ස් කරලා කෑම ටිකක් පාලනය කරලා මගේ ෆිගර් එක මේන්ටේන් කරන්න මම උත්සාහ කරනවා. ඉතින් මට ජිම් යන්න වෙලාවක් නැහැ. මට වෙලාවක් හදාගන්න උවමනාවකුත් නැහැ. මම හිතන්නේ මේ ළඟම ජිම් එකක් තියෙනවා. ඒත් මට ගෙදර වර්ක්අවුට්ස් කරන එක පහසුයි. ඉතින් ඒ නිසා මට පුළුවන් විදිහට පුළුවන් වෙලාවට මම ගෙදර තමයි වර්ක්අවුට්ස් කරන්නේ. ඊට පස්සේ මගේ බ්‍රෙක්ෆාස්ට් ටයිම්. ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් එකට හදාගත්තා ස්ක්‍රැම්බල්ඩ් එග්. ඊට පස්සේ තව පාන් පෙති දෙකක්, කියුකම්බර්, ටොමේටෝ. ඕක තමයි මම හැමදාම හදාගන්න බ්‍රෙක්ෆාස්ට් එක. මට ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් අදත් ඒකම හදාගත්තා. මේකත් හදන්න කම්මැලි දවස් වලට මම ඕට්ස් හදාගන්නවා. ඒ වගේ පොඩි දෙයක් තමයි හැමදාම බ්‍රෙක්ෆාස්ට් එකට හදාගන්නේ. මේ වෙලාවේ ආච්චි තාම නිදි. ඉතින් උදේම නිසා බ්‍රෙක්ෆාස්ට් එහෙම අරගෙන තමයි මම ආච්චිව හැරවන්නේ. මගේ වැඩ ටික ඉවර වුණාට පස්සේ එයාව හැරවනවා. ඊට පස්සේ ආච්චිව හැරවලා එයාව ලෑස්ති කරලා එයාට බ්‍රෙක්ෆාස්ට් එක හදලා දුන්නා. එයාගේ බෙහෙත් ටික දුන්නා. තව ඉතින් එයාගේ තියෙන පොඩි වැඩ ටික කරගන්න උදව් කරා. ආච්චිගේ වැඩ ටික ඉවර කරලා දැන් මම ලෑස්ති වෙන්නේ ආච්චිගේ බෙහෙත් සතියකට ඇති වෙන්න මේ මෙඩිසින් බොක්ස් එකට ඕගනයිස් කරගන්න. සාමාන්‍යයෙන් මම මේක සෙනසුරාදාට වගේ කරන්නේ. ඒ වුණාට මට මේ සතියේක කරගන්න බැරි වුණා. මේක මං හිතන්නේ හැමෝම කරන දෙයක්. එයාගේ වර්ස්ලා වුණත් හැමෝම බෙහෙත් දෙන්න තියෙනවා නම් මේ වගේ බොක්ස් එකකට ඕගනයිස් කරගත්තට පස්සේ උදේට දවල්ට රැට තියෙන බෙහෙත් ඒ වෙලාවල් වලට දෙන්න හරිම ලේසි සහ කාලයත් ඉතුරුයි. ඉතින් ඒ නිසා මේක හරිම ප්‍රයෝජනවත්. මම මේ වගේ පොඩි වැඩ කරන වෙලාවට ආච්චි කම්පියුටර් එකෙන් YouTube එකේ මොනවා හරි බලනවා. එහෙමත් නැත්නම් එයා පොතක් කියවනවා. ඉතින් ඒ වගේ මොන හරි විශේෂ දෙයක් තිබුණොත් ඒවා මාත් එක්කත් ෂෙයා කරගන්නවා. මම ඒවටත් ඇහුම්කන් දෙන ගමන් තමයි මේ වැඩ ටික ඉතින් කරන්නේ. ඊට පස්සේ මම ආච්චිත් එක්ක එක්සර්සයිස් කරා. ඉතින් මට නම් මේවා කරන්න ඕමනා නැහැ. ඉතින් එනකට ආච්චි තනියම කරන්න ආස නැහැ. එයාව මොටිවේට් වෙනවා මමත් එයාත් එක්කම කරනකොට. මම එයාට කියනවා අපි දෙන්නම එක්සර්සයිස් කරමුද දැන් කිව්වම එයා ආසාවෙන් කරනවා. තනියම කරන්න ආස නැහැ. Back is good, girl. Yeah. She was
very sad before, you remember? Like now there for 3 years already. Yeah. I like the guy in the front. The guy in the front here. එක්සසයිස් ඉවරුණාට පස්සේ ආච්චිගේ ලන්ච් ටයිම් එක ආච්චි බ්‍රෙක්ෆාස්ට් එක ගන්නකොට ටිකක් පරක්කු වෙලා ඉතින් එයාට ලන්ච් එකට මූත් එපා කිව්වා. ඒ වුණාට මම එයාට මේ පොඩි ස්නැක් එකක් හදලා දුන්නා. පම්කින් සීඩ්ස් ටිකකුයි ආමන්ඩ්ස් ටිකකුයි ඩේට්ස් උයි මේ වගේ යෝගට් එකකුයි තියලා මේ වගේ පොඩි ස්නැක් එකක් හදලා දුන්නා. ඊට පස්සේ මගේ ලන්ච් ටයිම් එක ලන්ච් එකට මම බත් කනවා. බතුයි තව මොනවා හරි එළවලු හදාගෙන එහෙම තමයි කන්නේ. මම හැමදාම කෑම හදන්නේ නැහැ. සතියේ දවස් දෙකක් තමයි කෑම හදන්නේ. හදන දවසට දවස් 3කට වගේ ඇති වෙන්න කෑම හදලා මේ විදියට බොක්සස් වලට දාගෙන රිෆ්‍රිජරේටර් එකේ දාලා මයික්‍රෝවේව් එකේ දාගෙන රත් කරගෙන තමයි කන්නේ. මේ මම හදපු කෑම කංකුන් තෙල් දැම්මා. ඊට පස්සේ පරිප්පු තෙල් දැම්මා. ඊට පස්සේ සෝයා තෙල් දාලා තියෙනවා. මේවා කලින් දවසේ තමයි හැදුවේ මේ කෑම. මේ තමයි මගේ ලන්ච් එක. ලන්ච් එක ගන්න ගමන් මම කරන්නේ ගොඩක් වෙලාවට පොතක් කියවනවා. එහෙමත් නැත්නම් ගේම් එකක් ප්ලේ කරනවා. මේ පොත් මම අම්මට කියලා ලංකාවෙන් ගෙන්න ගත්තේ මේ ළඟදී. ඉතින් නැත්නම් මම කරන්නේ ගොඩක් වෙලාවට මම ආස ගේම් එකක් තියෙනවා ඒක ප්ලේ කරනවා. ඒකට මම ගොඩක් කැමතියි. මම ඒක දාන්නම්. ඔයාලා ඒක ප්ලේ කරන කෙනෙක් නම් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ලන්ච් ටයිම් එකෙන් පස්සේ ආච්චිට ටිකක් මහන්සි කියලා නිදා ගන්න ඕන කිව්වා. ඉතින් එයා නිදා ගන්න වෙලාවේ මට පෝස්ට් ඔෆිස් එකට යන්න ඕමනාවක් තිබ්බ. මං ආච්චිට කියලා ආවා පෝස්ට් ඔෆිස් එකට. මට ගෙදර ළඟ ඉඳලා විනාඩි 20ක වගේ දුරක් තමයි තියෙන්නේ පෝස්ට් ඔෆිස් එකට. මේක පොඩි පෝස්ට් ඔෆිස් එකක්. අපොයින්ට්මන්ට්ස් දාගන්න අවශ්‍ය නැහැ. කැමති වෙලාවක එන්න පුළුවන්. ඊශ්‍රායලයේ තියෙන අනිත් හැම පෝස්ට් ඔෆිස් එකටම අපොයින්ට්මන්ට්ස් දාන්න ඕන. ඉතින් ගොඩක් කට්ටිය හිටියේ නෑ. කීප දෙනෙක් හිටියා මට ඉස්සරහින්. මට ටික වෙලාවක් එන්න වුණා මගේ වැඩ ටික කරගන්න. הפתיחות של הדרק הזה, ואחרי זה יחזור ויעשה אותי כל יום. מה אני יכול לעשות? හවස් වරුවේ නම් ලොකු වැඩක් තිබුණේ නැහැ මට. ආච්චිට ඩිනර් එක හැදුවා. මම හැදුවා මීට් බෝල්ස් උයි ස්පැගටි. ආච්චි ආසම මීල් එකක් තමයි ස්පැගටි මීට් බෝල්ස් උයි. මම ලොකුවට හදන්න දන්නෙත් නැහැ මේ කෑම. කීපයයි දන්නේ. ඒකත් ආච්චි කියලා දුන්නේ ඒවා. ආච්චිට අඹ ගෙඩියක් දුන්නා ඩිසර්ට් එකට. ඉතින් මෙහි තියෙන එකම වර්ගයේ අඹ අපේ ලංකාවේ වගේ විවිධ වර්ගයේ අඹ නැහැ. මං ආසම පළතුරක් තමයි අඹ. ඊශ්‍රායලයේ මොනතරම් පළතුරු තිබුණත් මං කන්න ආසම අඹ. ඉතින් අඹ තියෙන කාලෙට මම ගොඩක් වෙලාවට අඹ කනවා. ඉතින් ওই විදිහට තමයි ආච්චිගෙන් මගේ අද දවස ගත වුණේ. ඉතින් ඩිනර් අරගෙන ආච්චි නිදා ගන්න යනවා. මාත් ඊට පස්සේ නිදා ගන්නවා. මේ දේවල් හැමදාම මේ විදිහට වෙන්නේ නැහැ. දවසින් දවස තියෙන දේවල් වෙනස්. ඉතින් යෙදෙන දේවලුත් එක්ක කරන්න තියෙන දේවල් වෙනස් වෙනවා. ඉතින් වීඩියෝ එකට ලයික් කරන්න. තව දෙයක් යාගිමින් සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම දන්න දෙයක් නම් අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්නම්. තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕන. මගේ channel එකේ මම share කරලා තියෙනවා. කයාගිමින් සම්බන්ධ ගොඩක් දේවල්. ලංකාවේ ඉඳලා ඊශ්‍රායල් වලට කයාගිව කෙනෙක් විදිහට එන්නේ කොහොමද? කයාගිව කෙනෙක්ට ලැබෙන අවම වැටුප කීයද? ඒ වගේම මූලික අයිතිවාසිකම් මොනවද කියලා ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙමු.